සුබම සුබ දවසක් වේවා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. අපගේ ස්වාමී වූ නාසරිත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති ශුද්ධ වූ බලවන්ත නාමයෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අද මගේ මාතෘකාව වන්නේ කිතුණුවෙකුගේ ජීවිතයේ පරිණතභාවය යනු ඔහු සහ ඇය නිශ්චල වීම. අපි පරිණත කිතුණුවෙක්ද නැද්ද කියන එක ඔබ මේ දේශනාවේ අවසානයේ ඔබ ගැන තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මම අද ඔබ සමග මේ කතා කරන මාතෘකාව අපි හැමෝටම අපේ ජීවිතය ගැන අපස්සට හැරිලා බලන්න, එහෙම නැත්නම් අපි ඉන්නේ කොතනද කියලා අපිට තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. අපි සියල්ලෙදී අපේ වෙහෙසවීම අපි නවතලා අපි දෙවියන් වහන්සේට බාර දීමට පුරුදු වීම අපි කළ යුතුයි. අපි හැම දෙයක්ම අපේ වෙහෙසෙන් මහන්සියෙන් අපි ජය ගන්න බලනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ කෙරෙහි රැඳී සිටීමේ හැකියාව පැවතීම තමයි පරිණත වීමේ ලක්ෂණය. දෙවියන් වහන්සේ අපිව දඬුවමට පත් කරනව නෙමෙයි, සමහර අවස්ථාවල උන්වහන්සේ අපිට පොඩ්ඩක් කෙවිතෙන් තට්ටුවක් දානවා. මොකද ඒ කෙවිතෙන් තට්ටු කරන්නේ අපිව විනයකට ලක් කිරීමට, හික්මීමකට ලක් කිරීමට, ඒ වගේම යටහත්කමක් අපි තුල ඇති කිරීමට. සමහර ප්‍රශ්න දෙවියන් වහන්සේ අපේ ජීවිතේ සිදුවෙන්න අරින්නේ දඬුවමක් ලෙස නෙමෙයි, අපිට විනයක්, හික්මීමක්, යටහත්කමක් ඇති කරන්නට. ඒ වගේමයි මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබේ සහ මගේ ගැටලුවේදී ඔබ මා ඇස් ඔසවා දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ දෙස අපි බලන්න ඕන. දුක් විඳීම තුළ අපිට අපේ ප්‍රශ්නය නිසා අපිට ප්‍රශ්නයක් ආවම අපිට දුකක්, කලකිරීමක්, වේදනාවක් ඇති වෙනවා. අපි මනුෂ්‍යයනේ, අපිට ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ සාමාන්‍ය හැඟීම් අපිට දැනෙනවා. නමුත් අපි මේ දුක් විඳීම තුළ අපි කෝප වෙන්නට නෙමෙයි, අපේ චරිතය අපි හැඩගස්වා ගැනීමයි සිදු කළ යුත්තේ. අර මම ඉස්සෙල්ල කියපු කාරණා වගේ විනයකට අපි ලක් විය යුතුයි. හික්මීමක් ඇති කරගත යුතුයි. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබේ අමාරුකම, ඔබේ රෝගය, ඒ සියල්ලටම වඩා විසඳුම තියෙන්නේ දෙවියන් වහන්සේ තුල. අපිට ප්‍රශ්න එන්න පුළුවන්. අපි ජීවිතේ හැමදාම අපිට ඊට වඩා අපිට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි වචනේ කියනවා දවසේ කරදර දවසට සෑහේ කියලා. උන්වහන්සේගේ වචනේ කියනවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේගේ වචනේ අමතක කරලා ඒක අපි පැත්තකට තියලා අපි සාතන්ගේ හඬට අපි සමහරක් අවස්ථාවල අපි ඇහුම්කන් දෙනවා. සාතන් ඔබට වෙන වෙන පුද්ගලයන් පෙන්නනවා, වෙන වෙන ස්ථාන පෙන්නනවා, වෙන වෙන හඬවල් ඔබට ඇසෙන්නට සලස්වනවා, වෙන වෙන අය ඔබට මුණ ගස්සනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ආදරණීය අම්මේ තාත්තේ, මගේ රත්තරන් දුවේ පුතේ, ඔබ ඔබේ කුණාටුවේදී ඔබට වෙන කිසිම තැනක් නෑ යන්න. ඔබ ජේසු ළඟට යා යුතුයි. ඔබට ජේසු අමතක වෙලා මිස, ඔබ ජේසු අමතක කළා මිස, ජේසුට කවදාවත් ඔබ අමතක වෙන්නේ නැහැ. ජේසු දන්නවා ඔබේ කුණාටුවේ ස්වභාවය. ඔබේ හැම දුකක්, හැම වේදනාවක්, කුණාටුවක්ම, පීඩාවක්ම උන්වහන්සේ නොදන්නේ නැහැ. ජේසු දැනගෙන මිස නොදැන කිසිවක් සිදු වෙන්නේ නැහැ. ජේසු බලාපොරොත්තු වෙනවා ඔබ මේ හැම මොහොතකම ජේසුගෙන් උදව් උපකාර බලා සිටිනවද කියලා. ජේසුට ඔයා මම හඬගසනවද කියලා. ජේසුගේ පාමුල ඔයා මම ඉන්නවද කියලා ජේසු බලාපොරොත්තු වෙනවා. සමහර අවස්ථාවල් වල ඔබේ ආශාව නිසා, එහෙම නැත්නම් ඔබ යම්කිසි ටාගට් එකකට ඔබ බලාපොරොත්තු තියාගෙන ඉන්න, ඔබ විදේශගත වෙන්න. ඉතින් දෙවියන් වහන්සේ ඔබේ කැමැත්තට ඉඩ දෙනවා.
උන්වහන්සේ බලා ඉන්නවා ඔබෙන් යම් දෙයක්. උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන දේ ඔබ තේරුම් ගන්න නැතුව ඔබ ඔබේ සිතින් මවාගෙන ඔබ ශක්තිය උපදවගෙන ඔබ දෙවියන් වහන්සේගෙන් නොවිමසා ඔබ විදේශගත වීම වලට සූදානම් වෙනවා. ඔබ ඒ විදේශගත වීමට සූදානම් වීමේදී දෙවියන් වහන්සේ ඔබට ඒකට ඉඩ හරිනවා. හැබැයි ඔබ යසාර්ථක වෙලා ඔබ නැවතත් පැමිණුණාට පස්සේ ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබ සූදානම් වූ ගමන යෑමට ඔබට ඉඩ හැරියේ ඔබව නිවැරදි කරන්න. නැතුව ඔබට අලාභයක් පාඩුවක් කරන්නටවත් ඔබේ මුදල් නාස්තියක් කරන්නටවත් දෙවියන් වහන්සේ ඔබව ලැජ්ජාවටපත් කරන්නටවත් නෙමෙයි. ඉතින් ඔබ නිවැරදි කරන්න අවශ්‍ය නිසා තමයි ඔබේ තීරණය නිෂ්ඵල බව තේරුම් ගැනීමට දෙවියන් වහන්සේ ඔබට යම්කිසි දෙයක් උගන්වන්නට අවශ්‍ය නිසා ඔබට ඒ දෙයට ඉඩ ඇරලා උන්වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ ඔබ විනාශ වෙන්න දෙන්නේ ඔබට යමක් උගන්වලා නැවත දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණාවෙන් ඔබව වට කරගන්නවා. ඔබට ඉඩ හැරින්නේ දෙවියන් වහන්සේ බලා සිටින් ඉඩහරල විතරක් නෙවෙයි උන්වහන්සේ බලා සිටින්නේ මගේ දරුවා මෙතනදිවත් යම්කිසි දෙයක් හැරීමකට ලක් වෙයි යම්කිසි පාඩමක් ඉගෙන ගනි කීකරු වීමක් හික්මීමක් ඉගෙන ගනි කියලා උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබෙන් මගෙන්. ඉතින් අපේ ජීවිතයේ හැම කාරණයක්ම දෙවියන් වහන්සේ දන්නවා. ප්‍රශ්නයට පෙර ප්‍රශ්නය දන්නවා. දෙවියන් වහන්සේ දන්නවා මේ දේ සිද්ධ වෙන්න තියෙන කාලය, වේලාව, දවස. මේ මොහොතේ මේ ගතවන තත්පරේ මේ වාතාවරණයේ ජේසු දන්නවා ඔබ මා සිටින මානසිකත්වය ඔබ මා සිටින ඒ වාතාවරණය උන්වහන්සේ දන්නවා. නමුත් ජේසුට ඕන ඔබ සටන් කරන හැටි බලන්නට නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේ දෙස බලන ආකාරය දැනගන්නයි ජේසුට අවශ්‍ය. ප්‍රශ්නවලදී අපි පොරබදනවා. සටන් කරනවා. නමුත් අපි ප්‍රශ්නවලදී අපේ පොරබැදීම සටන් කිරීම කරන කොටගෙන එතනින් තේරුම් යන්නේ අපට දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නැතිකම. අපි සිතනවා අපේ ශක්තිය ගැන, අපි වටා ඉන්න පිරිස ගැන, අපි අපේ අධ්‍යාපන මට්ටම ගැන, අපේ වෘත්තිය ගැන, අපේ බුද්ධිය ගැන අපි හිතනවා මේ ප්‍රශ්නය ජය ගන්නට පුළුවන් අපේ ශක්තියෙන් කියලා. දෙවියන් වහන්සේ කිතුනුව කැඳෙව්වේ සටනට නෙමෙයි. නිශ්චලව සිටින්න. දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන දෙවි කෙනෙක්. නමුත් අපි දෙවියන් වහන්සේ නිශ්චල කරලා තබලා අපි යුද්ධ කරන්න පටන් ගන්නවා. ඉතින් අවසානයේ මොකද වෙන්නේ? අපි හැමදේම අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ අපිට පොරවෙන් කඩන්න තැනට අපි පත් කරගන්නවා. ඔබ දැන් සිටින ආර්ථික ප්‍රශ්නයේ අසනීපය, අධෛර්යයටපත් වීම, කලකිරීම ඔබ දන්නවද? මේ යුද්ධ ස්වාමීන් වහන්සේගේ බව. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය ජීවිතයේ හැම යුද පිටියක්ම අපේ නෙමෙයි ස්වාමීන් වහන්සේගේ. දෙවියන් වහන්සේ සේනාංකවල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝ, රජුන්ගේ රජු, ස්වාමීන්ගේ ස්වාමියෝ, සේනාංකවලට නායකයෝ දෙවියන් වහන්සේ. අපි කියවනව නේද උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන. ඉතින් අපි නිශ්චල විය යුතුයි. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය ඔබ පරිණත නම් ඔබ දෙවියන් වහන්සේ පැත්තක තබලා ඔබ සටන් කරන්න යන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ අතට බාර දීලා කාරණේ ඔබේ රෝගය, ප්‍රශ්නය, හිගකම, අමාරුකම සියල්ල ඔබ දෙවියන් වහන්සේගේ අතට බාර දීලා ඔබ පැත්තකට වීම තමයි ඔබේ පරිණත භාවය. ඔබට ජේසු පිහිටයි.